पांसों के मायरों समल कोई रम्य मनहर दलगा मैතුවේ අමුතු වැඳුම් ඇඳ හඬවන රබාන කියති රසාහන කවලා දශක කිහිපයක් තිස්සේ බයිලා ප්‍රමුඛව ලියවුණු වේගරිත්ම ගීත සහ ඒ ගීතවලින් සමාජගත වුණු විශේෂිත පණිවිඩ පිළිබඳව වෙනස්ම මානයකින් බලා කතා බහ කරන්නට වෙන් කරගත් අපේ වැඩසටහනයි බයිලා ලංකාරය. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සේනාරත්න කාර්යවසම් මහතාගේ රස බස විමසුමෙන් බයිලා ලංකාරය අපි හැඩ කරගන්නේ. ඉතින් අපේ ආරම්භක වැඩසටහනේ ඉඳලා ඔබෙන් ලැබුණු ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. බයිලා පිළිබඳව අපිට අවශ්‍ය වුණේ වේගරිත්ම ගීත පිළිබඳව අපිට අවශ්‍ය වුණේ වැඩිපුර කතා බහට ලක් නොවුණු මේ ගී නිර්මාණ තුළින් සමාජගත වෙච්චි සමහර විටකදී අපි නොහිතපු ආකාරයේ සමාජ හර පද්ධතීන් පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්නයි අපිට අවශ්‍ය වුණේ. ඒට ඔබේ ප්‍රතිචාර ඉතාමත්ම වටිනවා. ඒක බොහොම ස්තුතියි. කාන්තා නාදේ අපට ඇසෙන්නේ අස්ති රජෙකු පිට කරඬු ආරගෙන යන්නේ කාන්තා නාදේ අපට ඇසෙන්නේ ඔහු වැඩියෙන්ම ගායනා කරලා තියෙන්නේ සමාජයේ අපේ රටේ සිද්ධ වුණු යම් යම් සිදුවීම් අලලා සමාජ ඇතැම් විටකදී හරි ඛේදවාචක ඔහුගේ වේග රිද්මයෙන් ඒවා විවරණය කළා. ඇතැම් විටකදී බොහොම සංවේදී සිදුවීම් වෙන්න ඇති. හැබැයි ඔහුගේ ශෛලියෙන් ඒවා විවරණය කළා. ඒ තුලින් සමාජයට අපේ අපේ අවධානය ඔහු යොමු කරගත්තා. ඒ ගැන අපි විමසිල්ලෙන් බැලුවා ඊට පස්සේ. ඇන්ටන් ජෝන් සර් ඇන්ටන් ජෝන් අපේ මේ වේගරිත්ම ගීත ගායනා කළ එහෙම නැත්නම් බයිලා ගායනා කළ ගායක ගායිකාවන් අතරේ සර් කොහොමද ඔහුගේ වෙනස දකින්නේ? ඔහු මොන වගේ විශේෂ චරිතයක් හැටියට දකින්නේ? ඇත්තටම සමහර මම හිතන්නේ ඇන්ටන් ජෝන්ස් කියලා කියන්නේ අර ලංකාවේ බයිලා සම්ප්‍රදාය අන්තර්ගතමය වශයෙන් නව මාවතකට ප්‍රවේශ කළ නිර්මාණකරුවෙක්. අර ඔබ මුලින් අවධාරණය කළා වගේම විශේෂම කාරණාව තමයි ඔහු තමන්ගේ නිර්මාණ සඳහා වැඩිපුරම පාදක කරගත්තේ සත්‍ය සිදුවීම් හෝ එක්තරා ආකාරයකට සමාජය තුල තියෙන යම් යම් ආකාරයක සරල හෝ සමාජ පෙරලීන්ට අදාළ වන්නා වූ සිදුවීම්. එනිසා මම දකිනවා අර ලංකාවේ බයිලා කලාවට ලංකාවේ බයිලා අපි සාහිත්‍ය කියලා ගමුකෝ බයිලා සාහිත්‍යයට සත්‍ය සිදුවීම් ආශ්‍රය කරගෙන ගැඹුරු කටහඬකින් එය අපට ගැඹුරින් දැනෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ දරපු ඇතරම අපේ කාලේ ජනප්‍රිය බයිලා ගායකයෙක්. ඒත් එක්කම මට ඔබ අහපු නිසා මම කියන්නේ ඇන්ටන් ජෝන්ස් කිව්වහම මට මතක් වෙන්නේ අපේ සම්ප්‍රදායේ තිබුණ සමන් මේ කවි කොලකාරය කියලා සම්ප්‍රදාය. අන්න ඒක තමයි මට ඔළුවට ආවෙමස ওই කතාව කියනකොට ගමේ පොලේ විශේෂයෙන්ම ගමේ පොලේ එහෙම හිටපු බස් එකට නැගපු කවි කොලකාරය. කවි කොලකාරය. ඒ කියන්නේ එයා ඒ දවස්වල මම හිතන 750ක් හෝ 710ක් වගේ පොඩි ගානක් මේ අතේ මේ පැත්තෙන් දාගෙන හැම බස් එකකට නැගලා කවියක් දෙකක් කියලා ඒක විකුණන. හැබැයි එහෙම කරන්නේ රටේ සිදුවන යම්කිසි ආකාරයක කලාතුරකින් සිදුවන අසාමාන්‍ය ශෝකජනක ඛේදනීය කාරණාවක් පිළිබඳව. දැන් බැරි වෙලාවත් කවිකොල ගහන්න ගියොත් අපිට හැමදාම කවිකොල ගහන්න ඕන මේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මට හිතෙනවා එක්තරා විදිහකට ඇන්ටන් ජෝන්ස් අර බයිලා ගීතේ හරහා සමාජයට ලබා දුන්නේ එහෙම නැත්නම් සමාජයත් එක්ක කතිකා කළේ අන්නේ සාම්ප්‍රදායික කවිකොල කාරයාගේ භූමිකාව ගීතමය ස්වභාවයකට පරිවර්තනය කිරීමක් දෝ කියලා මට හිතෙනවා. ඒත් මම හිතන්නේ ඇත්තටම අපි ඒ දවස්වලත් ඔහු දැනගෙන හිටියේ මේ සත්‍ය සිද්ධි ගායනා කරන ගායකයෙක්ට. ඒතල පොඩි කතාවකුත් ගියා මේ
සමහර කාලෙට ඇන්ටන් ජෝන්ස්ගේ අලුත් සින්දුවක් ආවේ නැත්නම් එහෙම රටේ මොකක් හරි සිද්ධ වෙලා නැහැ වගේ නේද? නේ යන්නේ ඒ වගේ පොඩි ප්‍රවණතාවක් තිබුණා. සිදුවීමක් වෙන ගානේ ඕකෙන් ගීතයක් නිර්මාණය වුණා. ගීතයක් නිර්මාණය. අලලා නේද? ඒ වගේම තමයි ඔහුටම අනන්‍ය වෙච්ච වෙනස්ම හඬක් නේද ඔහුගේ හඬත්. අනිවාර්යයෙන්. ඒ නිසාම තමයි සමහරලාවට අපි ඒ කියන්නේ ශ්‍රාවකයා ඔහුට බැඳෙන්න බලපාන ලද එක සාධකයක් වෙන්නේ. ඒ කියන්නේ ඔහු කිසිම බයක් සැකක් නැතුව බොහොම ලස්සනට අර පෞරුෂයෙන් ඒ කියන්නේ අපි කියන හඬ පෞරුෂයක් ඔහුට ඒ ඔහුගේ ගීත කලාවට අනුව හරිම ලස්සනට හසුරවමින් තමයි ඔහු තමන්ගේ ශ්‍රාවකයට ආමන්ත්‍රණය කළේ. අනිත් එක සමන් තව දෙයක් කියන්න ඕන ඔය කාලේ දැන් මෙලා බයිලා ගායනා කළා තමයි. අපි අර මුලින්ද කතා කරන්නේ අර ඔබ කිව්වා වගේ මේක මේ සමහර වෙලාවට මේ හැල්ලුවට ලක් කළා කියලා. හැබැයි මෙයාලා වේදිකාවට ආවේ ඔබ බලන්න හරිම ලස්සනට ඇඳුම් එහෙම ඇඳගෙන. හරි අපි අර විධිමත් ඇඳුම් පිළිවෙලක් කියලා කියන්නේ. අන්න රයි. පිළිවෙලට ඇඳගෙන ඇවිල්ලා තමයි මේ කිව්වේ. අනික ඒ බයිලාවල වුණත් මම දකින්නේ අන්න ඒකයි සමහර අපි මේක අගය කරන බයිලාවල වුණත් මම දකින්නේ ඔවුන් යම්කිසි සිද්ධියක් ගත්තත් ඒ සිද්ධිය ඇතුලෙන් සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන්න උත්සාහ කළා. අපි පිළිගන්නවා මේක මේ ගැඹුරු ඒත් එක්කම මේ සියුම් මේ අර්ථ රසයක් නිර්මාණය කරන්න අපේ එහෙම නැත්නම් චින්තනය මේ නිම්වල ප්‍රසාරණය කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් අර සමාජයේ තියෙන ප්‍රශ්නයක්, සමාජයේ තියෙන ගැටලුවක්, සමාජයේ තියෙන යම්කිසි ආකාරයක හැදිය යුතු තැනක් හදන්න වුන් මේ බයිලවලින් උත්සාහ කළ බවක් මට හිතෙනවා. ඔය අපි කියන මේ ගායකයන්ගේ තිබිච්ච එක ලක්ෂණයක් තමයි ඔවුන් බොහොම නිකම් පැහැදිලි චරිත විදිහට ආවේ. ඒ කියන්නේ ඔවුන් කොයි වෙලාවකවත් අර අඩ ඇඳුම් ඇඳගෙන හරි එහෙම නැත්නම් ඇඳුම බාල කරගෙන මේ වේදිකා ගත වෙච්ච කණ්ඩායමක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඇඳගෙන ඇවිල්ලා ඔවුන් කියන ගීතයෙන් තමයි ප්‍රේක්ෂකයව හෝ ශ්‍රාවකයව ආකර්ෂණය කර ගත්තේ. එහෙම නැතු අර වෙන කලිසමක් ගහලා ඇඳුම් අඩු කරලා ඕන් ආකර්ෂණය කරන්න උත්සාහ කළේ නෑ. උන්ගේ හඬයි ගීතයයි සංගීතයයි හරිම ලස්සනට වුණු ආකර්ෂණය අර ශ්‍රාවකයා ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක උන්ට තිබුණා. අපේ රටේ මහා ඛේදජනක සිදුවීම්, මහා ආందోලනයකට තුරු දුන්නු සිදුවීම් මේ හැම එකක් පිළිබඳව ඔහු ගීතවත්ව කතා කළා. ඉතින් අද අපි බයිලා ලංකාරයෙන් ඇන්ටන් ජෝන්ස්ගේ ඒ සමාජ මෙහෙවර ගීතමය සමාජ මෙහෙවර ගැන තමයි කතා කරන්නේ. රම්‍ය මනහර දලදා මැතුර අපි යංකො සුමිතුර බලන්ට නුවර පෙරහැර අවට කඳු කර ඒ දලදා මැතුර අපි යංකො සුමිතුර බලන්ට නුවර පෙරහැර කාන්ති බබලෙන ඔය ඇඳුම් ඇඳගෙන කිස්නය දෙන ඇඳුමෙන් නටයි පැන පැන කිස්නය දෙන ඇඳුමෙන් නටයි පැන පැන කාන්ති බබලෙන ඔය ඇඳුම් ඇඳගෙන ඒ විසිනාදේ ඊ කෙලි වාගේ කසවෙඩි සද්දේ නිල මෙලායේ මැද්දේ කසවෙඩි සද්දේ නිල මෙලායේ මැද්දේ අලියගේ යුද්ධේ දැක්කේ මම දැන් මේ අහපු ගීතය ඇන්ටන් ජෝන්ස්ගේ අර කියන සිදුවීම් අතරේ වඩා විශේෂිතම සිදුවීමක් පිළිබඳව. ලෝකේ පුරා වැඩි අවධානයක් යොමු වෙච්ච සිදුවීමක්. මට ඕක ඔහොම කියනකොට ඔක දැන් ගාතනෙක් කියන්නේ අලි කුලප්පුව. අපේ ප්‍රවීණ නර්තනාචාර්යවරයෙක් බෙරවාද්‍ය ශිල්පියෙක් කරන රත්වට සිරිසේන මහත්තයා කියන්නේ සර් ඔකට අලි කොලොප්පම කියලා. අලි කොලොප්පම වෙලාවේ අපි පාරේ කියලා තමයි කියන්නේ. මේක මහා අමු වෙනස්ම විදිහේ සිදුවීමක් නේද? පෙරහැර බලන්න දහස් ගාණක් නේ වර්තමාන වෙනකොට මේක වෙනමම මේ ලෝකේ පුරා ප්‍රචලිත වෙච්චි මහා විශේෂිත සිද්ධියක්. ඒ කාලවකවානු වෙනකොට මාධ්‍ය මෙතරම් මොනවත් එහෙම නැති කාලවකවානුවකදී සියලු දෙනා බලන්න ආපු වෙලාවකදී මහා සෙනගක් මැද සිද්ධ වෙච්ච සිදුවීමක්. සරට මතකද සිදුවීම සහ අහලා තියෙන ආකාරයේ සිදුවීම ගැනත් අපි ඒක ගැනත් කියලා මෙමු. සමහරවිට මේ සිදුවීම සිද්ධ වෙන කාලේ මම හිතන්නේ අපි මේ ඉපදිලා නෑ. මම හිතන විදිහට මම අහලා තියෙන විදිහට මේ ගැන එක එක කතන්දර තියෙනවා. 1959 තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. දැන් මේකේ තියෙන එක ප්‍රශ්න තමයි හුඟ දෙනෙක් හිතන් ඉන්නවා දැන් මේක න අයියෝ රාජා මරුණා කියනවනේ. හුඟ දෙනෙක් හිතන් ඉන්නේ මේ අපේ මාලිගාවේ රාජා කියලා. අපි අර පිළිරුව අම්බලා තියෙන රාජා කියලා. නෑ ඒ රාජා නෙමෙයි මේ.
මේ වෙන රාජ කෙනෙක්. ඒ කියන්නේ සර් අලි ඇත්තු බහුතරයකට රාජා කියන පොදු නමනේ හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම දැන් අනිත් එක මම නිකන් පොඩ බලපුවාම සමන් අපිට පේන එකක් තමයි මාලිගාවේ කරඬුව ගෙන යන හැම කෙනාම රාජා වගේ තමයි නේ. ඒක තමයි. ඒත් අපිට පේනවා හුඟක් රාජා කියන නම ඔබගේ වගේ භාවිත කරනවා. ඒතර මේ නීලම්බා කියන රාජා කියලා තමයි අපි සාමාන්‍යයෙන් ඉතිහාසය අහලා තියෙන්නේ. 1959 වගේ තමයි මේ සිද්ධිය සිදු වෙලා තියෙන ඒ දවස්වල තියෙන වාර්තාවලට අනුව සෑහෙන සෙනගක් ඇවිල්ලා තියෙනවා පෙරහැර බලන්න. අනිත් එක තමයි තව දෙයක් මම කියන්න ඕන. අපි හිතනවා මේ කරඬුව ගෙනියපු රාජා කියලා. කියන්නේ දැන් මේ රාජා නෙමෙයි මෙයා තමයි ඒ වෙලාවේ කරඬුව වැඩමෙව්වේ කියලා. මෙයා නෙමේ කරඬුව වැඩමෙව්වේ. මේ දෑලේ කෙනෙක්. පිළිරුව හදලා තියෙන රාජා කරඬුව වැඩම කරනකොට දෑලේ හිටපු එක්කෙනෙක් තමයි මේ නීලම්බ රාජා කියලා කියන්නේ. එයා තමයි මේ පොඩක් කුලප් වෙලා තියෙන්නේ. ඒ පිළිබඳවත් විවිධ කතන්දර තියෙනවා. එකක් තමයි වැරදි sannivedanayak එයාට දුන්නා කියන එක. සමහරු කියන ගිනි අඟුරු පෑගුණා කියලා. හැබැයි ගීතයෙන් කියන්නේ ගිනි අඟුරු පෑගිලා නෙමෙයි වගේ අදහසක් නේ. අර මොනවාද පෑගුණාට එමලි කරයිද අපේ අලි කලබල කියලා මෙයා කියනවනේ. ඒතර අපිට පේන එක දෙයක් තමයි මේ දැන් මේ අපේ සංස්කෘතිය තුල හස්තිය කියලා කියන්නේ අතිශය වැදගත්. අපේ බොහොම ගෞරවාන්විත කෙනෙක්නේ. ඒතර අපි මේ ඇත්තටම පෙරහැරේ අපි ඉස්සර කරපු එක දෙයක් තමයි පෙරහැර බලන්න යන්නේ අලි කීයක් ඉන්නවද කියලා. අලි ගණන් කරන එක තමයි එක්තරාකට පෙරහැරේ විනෝදජනකම ක්‍රියාව. ඒතර මේකට පාදක වෙන්නේ අන්න ඒ වගේ පෙරහැර අලංකාර කරපු සද්දන්ත හස්තියෙක් මට මතක විදිහට මේ කුඩා නුගවෙල එයා තමයි ඒ දවස්වල මේ දියවඩන නිලමේ හැටියට මං හිතන්නේ මේ මාලිගාවේ කටයුතු කරලා තියෙන. ඉතින් මෙයාට වැරදි උපදේශයක් ලැබුණා. වැරදි ඉංගියක් ලැබුණා. ඒ නිසා මෙයා කුලප්පු වුණා. කලබල වුණා. කලබල වුණාට පස්සේ මෙයාව නවත්ත ගන්න බැරුව ගියා. අනිත් එක සමන් ඒ දවස්වල දැන් මේ සිද්ධි හරි වැදගත්. ඒ දන්නද? ඔය සිද්ධියෙන් පස්සේ පෙරහැර හරිම ක්‍රමානුකූල විදියට සකස් කරනවා. ඒ කියන්නේ කොච්චර සකස් කරනවද කියනවා නම් ඇත්ගොව්වා චෙක් කරලා තමයි යවන්නේ. ඇත්තු බලලා එයාලව අධීක්ෂණය කරන්න වෙනවා. අපි විශේෂයෙන්ම මේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ මේ අපේ මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රොෆෙසර් එයාලා ඉන්නවා. ඒතර මෙහෙම බලලා යවන්නේ. ඒ විතර මේ ප්‍රශ්නයක් වුණොත් එහෙම අතුරු මාර්ග හදලා තියෙනවා ජනතාවට යන්න. හරි නේද? විශේෂයෙන්ම මේ දැන් වර්තමානයේ වෙනකොට වර්තමාන දේවල්වලම ඔය හැම ශිල්පියෙක් පිළිබඳවම දැඩි ලෙස අවධානය යොමු කරලා පූර්ව පරීක්ෂණ කරලා ඔක්කොම කළා. ඒ කියන්නේ ඒ තියෙන පිළිවෙල දැන් පෙරහැර බලන ඕන කෙනෙකුට තේරෙනවද කොච්චර වෙනස්ද පිළිවෙලක්ද කියලා. මම මට හිතෙනවා සමන් මේ සිදුවීම එක්තරා ආකාරයකට ඛේදනීය තත්වයක් තමයි. ඒ ඛේදනීය තත්ත්වය මතුවෙන්නේ ඉතිහාසය කියන විදිහට ටිකක් සෑහෙන පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. සමහර කණ්ඩායම් මේ දරුවෝ පොඩි අතවරයට ලක් වෙලා තියෙනවා. පොඩි නෙමෙයි සෑහෙන අතවරයට ලක් කියන්නේ මේ පෑගීමට වගේ ලක් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න වෙලා තියෙනවා. ඒකෙත් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ රාජා මිය යනවා. රාජාට වෙඩි තිබ්බා කියලා කියන්නේ බැරිම තැන බණ්ඩා කියන කොස්තාපල්තුමා. කොස්තාපල්වරයා තමයි වෙඩි තිබ්බා කියලා කියන්නේ. හැබැයි පස්සේ ඒ රාජාට වෙඩි තිබ්බ එක පිළිබඳව කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවෙන් මෙයා උසස් කරනවා සාජන් හැටියට. ඒකට හේතුව වෙන ගණ්ඩ වෙන විකල්පයක් තිබිලා නොමැති නිසා. මොකද මීට ඉස්සෙල්ලත් වගේ ප්‍රශ්නයක් වුණා 40 ගණක් වල. ඔය විදිහට පස්සේ ඒක බොහොම ක්‍රූර විදිහට ඔය හස්තියෙක් ඝාතනය කළා. ඒක නෙමෙයි මෙතන මේ ඉන්නේ. මම ඉතිහාසය අහලා තියෙන විදිහට මේ 59 සිද්ධිය මේ පිළිබඳව හදාරපු ගැඹුරින් හදාරපු අය ඉන්නවා නම් අපි මොනවා හරි වැරදි දෙයක් මෙතන කියලා තියෙනවා. නිවැරදි කිරීමේ නිදහස තියෙනවා. මොකද ඇත්තට මේ පිළිබඳව ප්‍රවීණ සමට එළියේ ඉන්න පුළුවන් නේ. ඔව් දැන් මොකද ඒ සිදුවීම පිළිබඳව සමාජයේ විශාල කතා බහකට ලක් වුණා. ඒක සමහර විටකදී මේ සිදුවීමට මුහුණ දුන්න උදවිය, කලාකරුවෝ, පෙරහැර බලන්න ගිහලා හිටපු උදවිය, ඔය හැම කෙනෙක්ම මේක ගැන විවිධ අදහස් මත සමාජය තුල උක ගැන කතා වුණා. ඒ නිසා අර සකියුවාගේ ඒක සමහර කෙනෙකුට යම් ඊට වඩා වෙනස් දෙයක් නම් සත්‍ය සිදුවීම හැටියට දැක්කේ. ඒකත් අපිට කියන එක වඩාත් වඩා ඒක තමයි දැන් මේ ඔය අපි දැන් මේක ජනප්‍රවාදයක් වුණා අවසන්. ඒකනේ දැන් මේ අලිමුඩුක්කුව කියලා අපි දැන් ඒකේ වචන කොච්චර හොඳද කියන්නේ මන් දන්නේ. දැනට කියන ප්‍රදේශයේදී තමයි අලියා මිය ගියා කියන එකත් සමාජ ගත වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම කියවපු ප්‍රමාණයට අවසානට ඇඩ්ගොව්වා හරිම කම්පාවටපත් වුණාලු. එයාගේ හස්තියා මිය යාම සම්බන්ධව. මොකද ඔහුට අර එයාව හරියට පාලනය කරගන්න බැරිවීම තමයි මේකට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒකේ අනිත් එක සමන් මං කියනෝගේ වැදගත්ම දේ. ඒ සියල්ල සිදු වෙලා
මාලිගාවේ රාජා කිසිම කලබලයක් නැතුව දළදා හාමුදුරුවෝ ආපහු මාලිගාවට වැඩම කරලා තියෙනවා. කිසිදු කලබලයක් වෙලා නෑ. ඒ කියන්නේ දෑලේ ඇතෙක් නැතුව. කියන්නේ එයා කලබලයටපත් වෙලා නෑ. ඔය අපි දැන් අර පිළිරුව හදලා ඉන්න රාජා කලබලයටපත් වෙන්නේ නැතෝ කෙලිම මාලිගාවට වැඩම කරලා එදා පෙරහැර එතනින් නතර කරලා තියෙනවා කියලා තමයි අපේ මාධ්‍යවල වාර්තා වෙලා තියෙන මේ කාලවකවානුවල මේ ඓතිහාසික සිද්ධිය. දැන් ඓතිහාසික සිදුවීම ඒ තමයි අද අපි බයිලා ලංකාරෙන් ඇන්ටන් ජෝන්ස් අර මෙහෙම සිදුවුණු සිදුවීම් අතරේ රටක් කතා බහ කරපු අලි කුලප්පුව පිළිබඳව. ඔහු කියපු කතාව තමයි අද බයිලා ලංකාරෙන් අපි මේ කතා කරන්නේ. පෙරහැර එන කල බලන්ත හිටියේ පුල පුල ඇතෙක් හොඳ වැල උස්ස කෙරුවා කලබල ඇතෙක් හොඳ වැල උස්ස කෙරුවා කලබල පොඩි පුතෙක් අතුවැල ඉඳගෙන දිව්වේ බල බල පෙර කරුව දුවනවා පෙර ඉබේ වදිනවා පන්දන් වැටෙනවා ඉන්දර උඩින් පනිනවා නැට්ටුවෝ දුවනවා ගෙජ්ජි පාරේ හැලෙනවා ආයෝ තෙරපෙනවා පොඩි ළමයි අඬනවා. ඇත්තටම මේ ගීතේ ඔහු මේ අපි වෙනම කතන්දරයක් කියනවා වගේ අහගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපිට දිගටම කතා කරන්න පුළුවන් සර්ගේ විවරණේ ඒ භාෂා අලංකාරයත් එක්ක බයිලා අලංකාරය කොහොමද මේ ගීතේ ලියවිලා තියෙන පදගත තේරුමත් එක්කම අපි ටිකක් කියමු. සමහර ඇත්තටම දැන් මේ ගීතයේ භාෂාව සහ අනිකුත් දේවල් සාහිත්‍යමය වශයෙන් ගත්තොත් එහෙම මහා විශිෂ්ට මේ භාෂා අලංකාර මේක එච්චර දක්වන්නේ නැහැ. වැඩිපුර තැන දීලා තියෙන්නේ ශබ්ද රසයට. දැන් ඔය අනිත් එක තමයි මේක බයිලා නාදමාලාව ඔස්සේම තමයි යන්නේ. බයිලා නාදමාලා ඔස්සේම දැන් බයිලා කිව්වහම අපිට බයිලා වර්ග දෙකක් තියෙන බයිලා රාගතාල වර්ග දෙකක් තියෙනවා. එකක් පෘතුගීසීන්ගෙන් අපිට ලැබුණු රාගතාල අනික ලංකාවේ නිෂ්පාදනය කරපු රාගතාල. ඉතින් අපේ මුරුවකට අනුව ඔව් අපිම හදලා තියෙනවා. ඔය බණ්ඩා තාලේ කියකිම අපේ තියෙනවා. බණ්ඩා තාලේ කැවුම් තාලය එහෙම අපි හදලා තියෙනවා. ඒ තාල. ඔව් ඒ තාල ඊට පස්සේ කපරිඤ්ඤා තාල ඒවා අපේ අර පෘතුගීසීන්ගෙන් ලැබුණු මේ තාල ඔය වගේ තාල සෑහෙන සංඛ්‍යාවක් තියෙන. ඒ තාලවල තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ අර එකම පදේ දෙපාරක් කියන්නේ නේ. දැන් ඔය රම්ම්‍ය මනහර දලදා මැදුර අපි යමු කුසුමතුර බලන්ට නුවර පෙරහැර. ඒ පදේ මා යටින් කියනවනේ. ඒකෙන් පටන් ගන්නවා. ඒකෙන් පටන් ගන්නවා. අපි යමු කුසුමිතුර බලන්ට නුවර ඒක තමයි බයිලවල වාද බයිලවල තමයි. ඒ වාද බයිලවල එන එක තාලයක් තමයි මේ නිර්මාණකරුවා මේකට යොදාගන්නේ. හැබැයි භාෂාව මොනවා වුණත් ආරම්භයේදී ගන්න හරිම ලස්සනයි. රම්ම්‍ය මනහර දලදා මැදුර නේ. ඇත්තටම ඉතින් අපිට නුවර කිව්වහම මතක් වෙන්නේ දලදා හාමුදුරුවනේ. රාහුල හාමුදුරුවෝ කියනවා ඊටාම සුන්දර විදිහට ලොව විහිදා සුදු පැහැසඳ රසෙව් සැදී දෙන නොමදා සිරි සගමොක් සැප නිසැදී ලද මුනිදා දම් කඳ පහස මන බැඳී වඳු දලදා හිමිතෙ මහල් පහය රැඳි. නේ අපිට දලදා හාමුදුරු නුවර කිව්වම දලදා හාමුදුරු මතක් වෙන්නේ. ඒ නිසා දලදා මැදුරු අපේ සංකේතය, සංස්කෘතියේ සංකේතය. නේ අපේ ජාතිය සංකේතයක්. මොකද දලදා හාමුදුරු තියෙන කෙනානේ මේ අවසානයේ පහුගිය මොනවාද පසුකාලීනව වෙනකොට අපේ රජු බවට පත් උනේ. ඉතින් මෙයාගෙන රම්ම්‍ය මනහර දලදා මැදුර වචන දෙකයිනේ. රම්ම්‍ය මනහර දලදා මැදුර මොකක් නැහැ. රම්ම්‍ය මනහර දලදා මැදුර. අනික බලන්න ඔක්කොම ර එහෙම වැඩිපුර දාගෙන අය අර ශබ්ද රසේනේ. අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙර. ඒක හරි. ඒ කාලේ යාළුවෝ රෑන් එකතු වෙලා තමයි පෙරහැර බලන්න ආවේ. ඒ කියන්නේ අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙරහැර. අවට කඳු කර ඒ දලදා මැදුර අපි යංකු සුමිතුර බලන්න නුවර පෙර. අතර ඉතින් දැන් නුවර කියලා කියන්නේ කඳු වලින් වටවෙච්ච ප්‍රදේශයක්නේ. ඉතින් හරිම ලස්සනට මේ නිර්මාණකරුවා දැන් මේක හලාවත ගිහිල්ලා කිව්වා. මේක මාතර ගිහිල්ලා කිව්වත්. මේක අනුරාධපුරයේ ගිහිල්ලා කිව්වත්. මේක හම්බන්තොට ගිහිල්ලා කිව්වත් ඔහු මවනව නුවර අසිරිය නේ. රම්ම්‍ය මනහර දලදා මැදුර අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙරහැර. අවට කඳු කර ඒ දලදා මැදුර බානු කර ඒ පරිසරයට අපිව රැගෙන යනවා. මේවා කියන්නේ මේ සංගීත ප්‍රසංගවල ඒ දවස්වල එන ආකාරය තමයි මේ ගායනා කළේ. නමුත් රෑ ටිකක් නැද තමයි කියන්නේ 11 12 ওই වගේ කාලවකවල තමයි මෙයාලට මේ අවස්ථාව දෙන්නේ. බොහෝ වෙලාවට අර ප්‍රේක්ෂකයා ශ්‍රාවකයා රඳවා තබා ගන්න.
ඊට පස්සේ හරිම ලස්සනට මේ සමන් මේ පෙරහැර ගැන පොඩි විවරණයක් කරනවා. කාන්ති බැබලෙන නොයෙක් ඇඳුම් ඇඳගෙන දිස්නය දෙන ඇඳුමෙන් නටයි පැනම. හැබැයි ඔබ හිතන්නකෝ අර වැඩිය භාෂාව ගැන හිතුවේ නෑ. දැන් කාන්ති බැබලෙන නොයෙක් ඇඳුම් ඇඳගෙන කියන එකයි දිස්නය දෙන ඇඳුමෙන් නටයි කියන එකයි ලොකු වෙනසක් නෑ. එකම කියන්නේ කාන්ති කියලා කියන්නේ ඕකම තමයි දෙන්නේ. නමුත් අර ඔවුන්ට ඕන කළේ මේ අදහස sannivedanaya කරන්නනේ. ඔවුන් අර භාෂා වගේ දේවල් වලට නෙමෙයි වැඩි අවධානයක්. ඒ කියන්නේ අර ගායනා කරන්න පුළුවන් වෙන විදිහට සහ ඒක කියන්න පුළුවන් විදිහට ඒක උපයෝගී කරගන්න. උපයෝග කරගත්ත සහ විශේෂයෙන්ම ශ්‍රාවකයා රඳව ගන්න බැලුවා. ඒ කියන්නේ අර ශබ්ද රසෙ වැඩිපුර ඒද. ඒක කියන්නේ හේවිසි නාදේ, ලී කෙලි වාදේ, කසවැඩි සද්දේ, නිලමෙලායි මැද්දේ මොනවා වුණත් මං අහන්නේ ඒ ශබ්ද රසයත් එක්ක පෙරහැරේ අසිරිය මැවෙනවා අපිට. අර නිලමෙලායි මැද්දේ කියලා කිව්වහම නේ නිලමගේ වෙනම චිත්ත රූප මවා ගන්න පුළුවන් ඒක හරි පහසුවෙන්. ඒ කියන්නේ මේ වේදිකාවේ ඉඳලා අර පල්ලෙහා ඉන්න පිරිසගේ ඔළුවේ නේ මෙයා ලස්සනට මේ පෙරහැරේ ස්වභාවය නිරූපණය කළ පෙන. හරිම ලස්සනද කවුරුවත් දන්නේ මොකද්ද කියන්නේ කියලා. නේ පෙරහැර ගැන විස්තරයක් කියලා හිතන්නේ. ඉස්සරලා යන්නේ. නමුත් අවසානයේ තමයි වැඩේ මේ ඛේදවාචකයෙන්. අලියාගේ යුද්ධේ දැක්කේ මම පෙරහැර මැද්දේ. හැබැයි ඒක කියලා නවත්තනවා. ඒ අලියාගේ යුද්ධේ දැක්කේ මම පෙරහැර මැද්දේ. දැන් ප්‍රේක්ෂකයා ශ්‍රාවකයා බලාගෙන ඊට පස්සේ මොකද උනේ? අර අපේ තියෙන අන්න කුතුහල. අපි දැන් කතන්දර කීමේ කලාව. අපි ඊට පස්සේ බලාගෙන ඉතින් මොකද උනේ? නේ ඔහු ඊටම ලස්සන කියනවා ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ හස්ති රජෙක් පිට කරඬුව අරගෙන යන. දැන් ඇත්තටම කිව්වොත් එහෙම පෙරහැරේද මාලිගාවේ ගාන්ටාරේ ගහන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි බොහෝ වෙලාවට ගාන්ටාරේ වාදනය කරන්නේ නැහැනේ. ගහන්නේ නැහැ. නමුත් මෙතන අපිට පේන එකක් තමයි ඔහු අර සමස්තයක් ලෙස මේක සාමාන්‍ය තැනක් බවට පත් කරනවා. පන්සල කිව්වම ගාන්ටාරේ ගහන තැනක් නේ. නේ ඒ නිසා ඒ ස්වභාවයට තමයි ගන්නේ. එතකොට සාමාන්‍ය ප්‍රේක්ෂකයාට සාමාන්‍ය මිනිසුන්ට මේක විඳින්න, දැනෙන්න, හැඟෙන්න පුළුවන්. මොකද හේතුව ඇත්තටම මාලිගාවේ ගන්ටාරේ ගහුවේ නැතුණාට සමහර කුඩා පන්සල් වල පෙරහැර කරනකොට ගන්ටාරේ ගහනවා. ගන්ටාරේ ගහලා තමයි පෙරහැර කැඳවන්නේ. ඉතින් මෙයා ඒ අර සාමාන්‍ය ජනතාවගේ මනෝභාවය නිරූපණය කළා. ගන්ටානාදී අවට ඇසෙන්නේ හස්ති රජෙක් පිට කරඬුව අරගෙන යන අතර හස්ති රජෙක් යම කියලා කිව්වම ඊටම ලස්සනට අපිට පේනවා මේ හරිම සුන්දර විදිහට ඔහු තමන්ගේ මොනවාද මේ අදහස ප්‍රේක්ෂක හැමද ශ්‍රාවකයා වෙත sannivedanaya කරන ආකාරය. ඊට පස්සේ ඇත්තට මම මේ ගීතයේ දකින විශේෂ දෙයක් තමයි පොඩි අර කොළඹ යුගයේ එනවා සමන් මේ කවි කතා කියලා විශේෂය. ඒ කියන්නේ කවියෙන් කතාවක් කියනවා. අපි කවි කොළකාරය වගේම තමයි. කවියෙන් කතාවක් කියනවා. දැන් මේක නිකන් මේ සින්දු කතාව වගේ. මෙහෙම ගොඩක් මට කියන්න පුළුවන්. හරි සින්දුවෙන් සිද්ධියක් කතාවක් කියන. ඊට පස්සේ දිගට මේ කතාව කියාගෙන ඔහු යනවා. පෙරහැර මේ ගුවන්විදුලියේ තිබුණා ගීත කතා කියලා වෙනම විශේෂයක්. ඔය වගේ මේකක්. ඒක තමයි. පෙරහැර එන කල බලන්ට හිටියා පුල ඇතෙක් හොඬවැල උස්සක් කෙරුවා කලබල. ඔබ හිතන්න දැන් මේ විනෝද වෙන්න ආව කණ්ඩායමකට කතන්දරයක් කියලා එයාලව රඳව ගන්නවා කියන එක සෑහෙන අමාරු වැඩක්. හැබැයි ශ්‍රාවකයා මේක හරිම ලස්සනට අහගෙන හිටිය විතරකුත් නෙමෙයි මම මේ කියන්න හදන්නේ. ඔහු ඒ සිද්ධිය අර කුතුහලය දනවන ආකාරයට ශ්‍රාවකයා වෙත අරගෙන ආවා. ඒ කියන්නේ ඇතෙක් හොඬවැල උස්ස කෙරුවා කලබල. අපිට මවල අපිට ඇතෙක් හොඬවැල උස්ස අපි ඉතින් ඇතා කිව්වොත් හොඬවැල උස්සලාමනේ අඳින්නේ. ලේසියකට බිම දාලා අඳින්නේ නැහැ. හරි. පොඩි පුතෙක් අත්වැල බිඳගෙන දිව්වා බල දැන් පොඩ්ඩක් අපිට කලබලයක්. හැබැයි අපි හිතන්නේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් කියලානේ. පොඩි කලබලයක්. බෙර කරුව දුවනවා, බෙර ඉබේ වැයෙනවා, පන්දම් වැටෙනවා, ගින්දර උඩින් පනිනවා. දැන් බලන්න මේ සිද්ධිය පොඩ්ඩක් ඉතින් අතිශෝක්තියකුත් තියෙනවා නැත්තේ නෑ. මොකද සාහිත්‍ය කියලා කියන්නේ සමාන අතිශෝක්තියම තමයි. ඇතරම කලාව කියන එකේ තියෙන්නේ මොකද්ද අතිශෝක්තිය. අතිශෝක්තියෙන් තොරව යමක් කියනවා කියන එක සෑහෙන අමාරු කාර්යයක්. අමාරු වැඩක්. ඉතින් මෙතන මේ කියන්නේ ඒකයි. මෙයා මේ සිද්ධිය විස්තර කරන යනවා. නැට්වෝ දුවනවා, ගෙජ්ජි පාරේ හැලෙනවා, අයියෝ තෙරපෙනවා, පොඩි ළමයි අඬනවා. දැන් බලන්න මේ සිද්ධිය අපිට විස්තර කරන්නේ
දැන් වෙන එකක් හැටියට තමයි කියන්නේ. පොඩි ඒ කියන්නේ මේ කියන්නේ නැට්ටුවෝ දුවනවා දිව්ව කියන්නේ. ඒක හරියට අර විස්තර ප්‍රචාරයක්. තත්ත්ව විස්තර දෙන්නේ තත්ත්ව විස්තර හරියටම හරි. ඒක තමයි මේ බලන්න නැට්ටුවෝ දුවන ගෙජ්ජි පාරේ හැලෙනවා අපිට පෙන්නනවා. පාරේ හැලෙනවා අයියෝ තෙරපෙනවා බාන්නකො අර මිනිස්සු කෑ ගහගෙන මිනිස්සු අයියෝ තෙරපෙනවා අයින් වෙන්නකො පොඩ්ඩක් ඔතනින්. ඒ සජීව අවස්ථාව තමයි නිරූපණය කරන්නේ. අයියෝ තෙරපෙනවා පොඩි ළමයි අඬනවා. අර සිද්ධියට තව අර අවසාන මොහොත එනකම් ඔහු එන්නේ ඛේදනීය තැනට. ටික ටික අරගෙන යන්නේ. ටික අරගෙන යනවා ලස්සනට මේ කතන්දරේ කියාගෙන බානකො ඉතින් මොනවා වුණත් මේ බයිලවල තියෙන එක විශේෂත්වයක් සමන් මම කියන්නේ ඔබ හිතන්නකෝ සිදුවීමක් අරගෙන සමාජයේ දැනුවත් කරන ආකාරය. නේ පොඩි හරි ලොකු හරි සිදුවීම අරගෙන ඔහු සමාජයේ ඊටාම ලස්සන දැනුවත් කරන. يعني එක්තරා විදියකට සංගීත ප්‍රසංගයට ඇවිල්ලා ගෙදර යන මිනිස්සුන්ට මේ අර නුවර කලබලයක් වෙලා නේ පෙරහැරේ සිද්ධියක් වෙලා කියන ඒ ඥානයත් ඔවුන්ට එනවා දැනුමත් එනවා. අඩු ගානේ අවශ්‍යතාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔහුට හෝ ඇයට ඒක හොයන්නත් පුළුවන්. නේ يعني පොඩි පරේෂණයකට මනස යොමු කරනවා. අපි කියන්නේ මෙයාලගේ රසඥතාවය ඊටාම ඉහළට ගෙනල්ලා බ්‍රහ්මාස්වාදයේ දක්වා ඔසවා තබනවා කියන අපි කියන්නේ. නමුත් මම කියන්නේ එක්තරා විදිහකට බලපුවාම අර පොඩි පරේෂණයක් යොමු කරන කුතුහලයක් ඇති කරලානේ මේ සිද්ධි පිළිබඳ අවධානයෙන් කොච්චර ලස්සන ගත්තද කියලා බලන්නකෝ. අවසානයේ කියනවා මොනවාද? ළමයි ඊට පස්සේ මෙයා අර කතන්දරකාරයා වගේ න ළමයි තෙරපුණා මව්පියෝ වැළපුණා බයේ දුවමින සමහරු ඇවට පෙරළුණා. බලන්න අර සජීවී අවස්ථාවක් නිරූපණය කරලා ඊට පස්සේ කතාවක් කියනවා. අර මේ දෙක ලස්සන පූරකයා වගේ. ඉතින් පූරකී අවස්ථාවක් කරනවා. තවත් බොහෝ දෙනා අනේ අතරමං වුණා, බොහෝ අය මැරුණා, පොඩි දරුවෝ පෑගුණා. ඇත්තටම ඔය සිද්ධිය ගත්තාම සමන් ඒ දවස්වල තියෙන ඔය පත්‍ර වාර්තා කියවලා බලපුවාම මේ වගේ පොඩ්ඩක් මේක සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ යම්කිසි කාර්ය අතිශෝක්තියෙන් කිව්වත් මේක ඇතුලේ පොඩි සත්‍ය තත්ත්වයක් ගැබ් වෙලා තියෙන කියන එක තමයි ඒ දවස්වල තියෙන වාර්තාවල තියෙන්නේ. ඒක වාර්තා කරලා තියෙන ආකාරය කියන්නේ අපේ ඉස්සෑහෙන පිරිසක් මිය ගියා කියලා හැමත් අපේ වාර්තාවල සටහන් වෙලා තියෙනවා. මේ ඇන්ටන් ජෝන්ස් පාදක කරගන්නේ මේ ගීත රචනා කරන්න නම් මම හිතන්නේ යන්නේ මම හිතන්නේ මේ පාදක කරගන්නේ අන්න ඒ සිද්ධිය. ඔහු ඒකට පොඩි අතිනුත් පොඩි එකතු කිරීමක් මේකට මේ කරනවා. යොමු කරලා තියෙනවා. දැන් ඇන්ටන් ජෝන්ස් 50 දශකයේ අගභාගයේ ලංකාවම කලඹවපු සිදුවීම. ඒ විසි තප්පු තාලෙට නටුවම නප්පු ඇතෙක් කුලප්පු උනේ හැදිලාද වලිප්පු ඇත් ගොව්වම නප්පු හොඳට බීලා කසිප්පු හෙන්දුවෙන් ඇනපු පාරට අලියා කුලප්පු කඩ සාප්පු කඩමින මේ ඇතා දුවන්න වහලකට නගිමින ඇත් ගොව්වා බේරුණා ඔය ඇතා තනි වුණා වෙඩි පහරකට යට වුණා ආයෝ රාජා මැරුණා කාර් එක කුටට පෙරළුණා. දැන් මේ සිදුවීම් එක එක අර ක්‍රමානුකූලව බලාගෙන හිටපු දැන් මේක දැකපු නැති අයට මේ පෙරහැර බලන්න ආපු නැති අයට මේ පණිවිඩය දෙනවනේ තව පැත්තකින් ඒකේ සිදුවීම් පස්සේ එකින් එක වෙච්ච තාලෙත් ඔහු කියනවා නේද? දැන් මේකේ මේ සුන්දරත්වයේ මේ සමාන් මං හිතන්නේ ඇත්තට මේ ගීත රචකයා ලස්සනට ටිකක් නාට්‍යයක් වගේ මේක මවලා පෙන්නනවා. ඒ නාට්‍යයක් වගේ මවන කාරණාව ඇන්ටන් ජෝන්ස් හරිම ලස්සනට එයාගේ හඬ පාවිච්චි කරමින් සමාජගත කරනවා. ඒක මට ඕකේ තව එක කාරණයක් මයින්ෝ එක අපේ ප්‍රේක්ෂක හිතවතුන්ටත් අපි ඒ කාරණේ බවරමු. මේ මොකද ඇන්ටන් ජෝන්ස් අර අපේ මේ MS ප්‍රනාන්දුල හැම වගේ ඔහුගේ ගීත හුඟක් ඔහුම පද රචනා කරලා තියෙනවා. සමහරට මේක එහෙම වෙන්නත් පුළුවන් කවුරු හරි අපිට ඒ තොරතුරක් දෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඔව් දැන් මේකේ තියෙනවා හරිම ලස්සනට. දැන් බලන්න මේ ඔය බයිලවල තියෙන ඒකත් පොඩ්ඩක් කියමු සමන්. බයිලවල තියෙන එක ලක්ෂණයක් තමයි එලි සමය හරියට ආරක්ෂා කරන්න ඕනනේ. වාද බයිලවල තියෙන එක ලක්ෂණ එලි සමය තියෙන්න ඕන. අපේ මේ හිටිවන කවිවල වගේ. ඒ නිසා සමහර වෙලාවට අපපද පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට පදේ වෙනස් කරලා ඒ තාලෙට ගලප ගන්න උත්සාහ කරන අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න මේකේ තියෙනවා හේ විසි තප්පු තාලෙට නැටුවා මනප්පු ඇතෙක් කුලප්පු උනේ හැදිලාද වලිප්පු. මේ එලි සමේ ගලපා ගැනීමේ අදහසින් තමයි මං හිතන්නේ මේ මනප්පු කරනම දාන්න ඇත්තේ. ඇත් ගොව්වා
මනප්පු හොඳට බීලා කසිප්පු හෙන්ඩුවෙන් ඇනපු පාරට අලියා කුලප්පු. ඒ දවස්වල සමන් ඔයවා පිළිබඳ ලොකු අවධානයක් තිබුණේ නැහැ. අපි දියුණු වෙලා තාක්ෂණය ඇවිල්ලා එහෙම තිබුණේ නැහැනේ. ඒ නිසා පොඩි ප්‍රශ්න ඔය ඇත්ගෝ පෘථග්ජන මිනිස්සු හැටියට වෙන්න ඇති නේද? ඒ සමහරට ඒ වගේ දේවල් වෙන්න ඇති. අපි ඒවා නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි දැන් මෑත කාලේ මම කිව්ව ඔබට අර මුලින්ම මතක් කළේ ඒකයි මේ සිද්ධියෙන් පස්සේ හරිම ලස්සනට ඒ පෙරහැර සංවිධානය කරන්න නව නීති රීති මාලාවක් ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. ඒක තමයි වැදගත්. බන් මේ එක්තරා විදිහට පොඩි ඛේදවාචකයක් තමයි මේක. ඒ ඛේදවාචකය හරහා අපි කලේ ඒ දැවැන්ත සංස්කෘතිකාංගේ වඩා විධිමත් කරන එක. වෙන්න ඕන ඒකනේ. පශ්චාත් ආපදා කළමනාකරණය. අන්න පශ්චාත්තාපද කොච්චර ලස්සනද කියලා බලන්නේ. අපි වෙන්න ඕන ඒකනේ. අපි කරන්න හදන්නේ ඒක නෙමෙයිනේ. වෙන වැඩක් තමයි අපි දැන් සමාජගත කරන්න හදන්නේ වෙන දෙයක්. මේක ඊටම ලස්සනට කියනවා හෙන්ඩුවෙන් ඇනපු පාරට අලියා කොළ. මම මුලිනුත් මතක් කළේ ඒකයි. එහෙමම කියන්න බෑ කියලා තමයි මේක කියන්නේ. අයි කවුද මේක දන්නේ? හෙන්ඩුවෙන් ගන්න නම් දන්නේ මිනිස්සයා විතරනේ. අපි දන්නේ නැහැ නේක. ඉතින් සමහරු ගැන මම අර මුලින් අවධාරණය කළා වගේ තමන්ගේ මේ මොනවාද මේ වැරදි උපදේශයක් නිසා කියලා. කඩ සාප්පු කඩමිනා මේ ඇතා දුවන්න වහලෙකට නගමිනා ඇත්ගොව්වා බේරුණා. ඇත්ගොව්වට කරගන්න දෙයක් නැහැ. ඔය ඇතා තනි වුණා වෙඩිපාරකට ලක්වන. ඒක ඇත්ත. හරි. අයියෝ රාජා මරුණා කාර් එකක් උඩට පෙරුණා. හැබැයි සමන් මම කියවපු සමහර වාර්තාවල තියෙන්නේ කාර් එක උඩ පෙරුණා කියලා. වාහනයක් උඩ පෙරුණා. වෙඩිපහර වැදුනට පස්සේ. වෙඩිපහර වැදුනට පස්සේ වාහනයක් උඩ පෙරුණා කියලා තමයි අපේ මේ සාමාන්‍ය තොරතුරුලක් තියෙන්නේ. මෙයා ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඒක තමයි වැදගත්. ගින්දර කෑලි පෑ ගුණාට එමලි පෙරත් අපේ අලි මේ වගේ කෙරුවද පෙරලි. කියන්නේ එයා කියනවා මෙතන මොනවා හරි සමහර වෙලාවට වතාවත්වල ප්‍රශ්නයක් තිබ්බද නේ? කියන්නේ අර බීලා ගිය එක තමයි මේ කියන්න හදන්නේ. මම හිතන්නේ එහෙම එකක්ද? ඒකනේ මෙයානේ ගින්දර කෑලි. හැබැයි මේ ගීතේත් කොහෙවත් කියන්නේ ගින්දර පෑගුණා කියලා. එන්නුවෙන් ඇල ගන්න කියන්නේ ගින්දර කෑලි පෑගුණාට එමලි පෙරත් අපේ අලි මේ වගේ කෙරුවද පෙරලි. වෙඩි පහලට ඇකිලි ඇත් රජු වැටුණලු මල්ලි. දැන් ඔබ බලන්න අර බයිලාවල තියෙන ලක්ෂණේ ඇත් රජු වැටුණලු මල්ලි. මම මේ කියන්න හදන අර එලි සමයේ ගලප ගන්න අපි කරන දේවල්. හැබැයි මගේ අදහස මොනවා වුණත් ඇන්ටන් ජෝන්ස් මේ ගීතේ හරහා අපි ළඟට අරගෙන එනවා ඓතිහාසික සිද්ධියක්. සමහර වෙලාවට ඔය ඇතා කුලප්පු වුණු ප්‍රශ්නය, එමෙද ඇතා කලබල වුණු ප්‍රශ්නය ඔබත් මමත් සමහරලාට හොයන්න උත්සාහ කරන්න මූලිකව උත්තේජනයක් ලබා ගත්තේ මේ ගීතේ විය හැකියි. මට නම් එහෙම වුණා. මොකද ඇත්තටම ඔය මේ කොයි කාලෙද කියලා මම හොයන්න පටන් ගත්තේ මේ ගීතේ හරහා. ඉතින් බලන්නකො මේ ගීතේ මොනතරම් සේවාවක් කරලා තියෙනවද කියන අපිට. ඒක අපි කියන්නේ අර ගීතයක තියෙන විශේෂත්වය තමයි මේ ගීතේ ඇහුවට පස්සේ අපිට යමක් ඉතුරු වෙන්න ඕන. ඒ ඉතුරු කිරීම ඇන්ටන් ජෝන්ස් තම ලස්සනට කරනවා කියලා මට හිතෙනවා. සුන්දර, ඒ කියන්නේ සුන්දර සංස්කෘතිකාංගයක සිදු වුණු ඉතා කුඩා පැල්ලමක් අරගෙන ඔහු අපිව යම්කිසි ආකාරයකට දැනුවත් කිරීමකට ලක් කරනවා මේ බයිලා ගීතය මගින්. සීදහස් වාරයක් ඔබ ගීත අහලා ඇති. බයිලා ගීත අහලා ඇති. හැබැයි ඒක ආයිමත් වතාවක් මේ කියපු කරුණ කාරණාත් එක්ක අහන්න ඔබ යොමු කරන්න තමයි අපි ඔබට රැගෙන ඉන්නේ බයිලා ලංකාව. මනහර දලදා මැතුර අපි යංකො සුමිතුර බලන්ට නුවර පෙරහැර අවට කඳු කර ඒ දලදා මැතුර අපි යංකො සුමිතුර බලන්ට නුවර පෙරහැර කාන්ති බබලෙන ඔය ඇඳුම් ඇඳගෙන කිස්නය දෙන ඇඳුමෙන් නටයි පැන පැන කිස්නය දෙන ඇඳුමෙන් නටයි පැන පැන කාන්ති බබලෙන ඔය ඇඳුම් ඇඳගෙන ඒ විසිනාදේ ඊ කෙලි වාගේ කසවෙඩි සද්දේ නිල මෙලායේ මැද්දේ කසවෙඩි සද්දේ නිල මෙලායේ මැද්දේ අලියගේ යුද්ධේ දැක්කේ මම පෙරහැර මැද්දේ ගාන්ටා නාදේ අපට ඇසෙන්නේ අස්ති රජෙකු පිට කරඬු අරගෙන යන්නේ ගාන්ටා නාදේ අපට ඇසෙන්නේ අස්ති රජෙකු
කරඬු අරගෙන යන්නේ පෙරහැර එන කල බලන්ට හිටියේ පුල පුල ඇතෙක් හොඳ වැල උස්ස කෙරුවා කලබල ඇතෙක් හොඳ වැල උස්ස කෙරුවා කලබල පොඩි පුතෙක් අතුවැල ඉඳගෙන දිව්වේ බල බල පෙර කරුව දුවනවා පෙර ඉබේ වදිනවා පන්දන් වැටෙනවා ඉන්දර උඩින් පනිනවා නැට්ටුවෝ දුවනවා දෙජි පාරේ හැලෙනවා ආයෝ තෙරපෙනවා පොඩි ළමයි අඬනවා ළමයි තෙරපුණා මව්පියෝ වැළපුණා පයේ දුවමිනා සමහරු වැවට පෙරළුණා තවත් බොහෝ දෙනා අනේ අතරමං වුණා දුවය මැරුණා පොඩි දරුවෝ බෑගුණා කාන්තා නාගේ අපට ඇසෙන්නේ හස්ති රජෙකු පිට කරඬු අරගෙන යන්නේ කාන්තා නාගේ අපට ඇසෙන්නේ හස්ති රජෙකු පිට කරඬු අරගෙන යන්නේ විසි තප්පු තාලෙට නටුව මනප්පු ඇතෙක් කුලප්පු උනේ හැදිලාද වලිප්පු ඇත් ගොව්ව මනප්පු හොඳට බීලා කසිප්පු හෙන්දුවෙන් ඇනපු පාරට අලියා කුලප්පු කඩ සාප්පු කඩමින මේ ඇතා දුවන්න වහලකට නගිමින ඇත් ගොව්ව බේරුණා ඔය ඇතා තනි වුණා වෙඩි පහරකට යට වුණා ආයෝ රාජා මැරුණා කාරක කුටට පෙරළුණා ඉන්දර කෑලි පෑගුණාට එමලි පෙරත් අපේ අලි මේ වගේ කෙරුවද පෙරලි පෙරත් අපේ අලි ඔය වගේ කෙරුවද පෙරලි වෙඩි පහරට ඇකිලි ඇතුරතු වැටුණලු මල්ලි කාන්තා නාදේ අපට ඇසෙන්නේ හස්ති රජෙකු පිට කරඬු අරගෙන යන්නේ කාන්තා නාදේ අපට ඇසෙන්නේ හස්ති රජෙකු පිට කරඬු අරගෙන යන්නේ